Hello, welcome back to Dr. Nilani Mind and Medicine YouTube channel. අද මම සිංහල භාෂාවෙන් මේ වැඩසටහන ගේන්න හිතුවා ඔබේ හදවත ගැන කතා කරන්න. ඉතින් එහෙමනම් හදවත් රෝගයක් සෑදෙන්න ප්‍රථම අපේ ශරීරයේ වැදගත් කරන කරුණු පහක් තියෙනවා කතා කරන්න. මම මේ කරුණු පහ මොනවද කියලා කියන්නම්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව හෘද රෝග සහ heart attack අද ලෝකයේ ප්‍රධාන මරණ හේතු අතරින් එකක්. මෙය නව ශ්‍රීලන්තය වගේම ශ්‍රී ලංකාව වැනි රටවල් වලටත් මේ තත්ත්වය ඉහළ යමින් පවතිනවා. ඒකට ප්‍රධාන හේතු ලෙස ස්ට්‍රෙස්, නින්දා අඩුවීම, ඒ වගේම වැරදි ආහාර පුරුදු, ව්‍යායාම නොකිරීමේ කාරණා වගේම විදංගත දියවැඩියාව වගේ තත්ත්වයන් මෙයට බලපානවා. heart attack එකක් එන්න ඉස්සෙල්ලා පළවෙනි විනාඩි කිහිපය ඔබට කලින් දැනගන්න පුළුවන් මෙන්න මේ ලක්ෂණ පහ ඇතුළත් වුණා. මේ ලක්ෂණ හඳුනා ගන්න ඔබට ලේසියෙන් පුරුවන්. ඔබේ ජීවිතය බේරගන්න ඒ ඔබට උදව්වක් වෙනවා. පළවෙනිම ලක්ෂණය හෘදයට රුධිරය ගලා යාම. අවහිර වීම නිසා පපුව තදවීමක්, බරක් තියනවා වගේ හැඟීමක් හෝ වේදනාවක් දැනෙන්න පුළුවන් ඔබට. දෙවන ලක්ෂණය වම් අත එහෙම නැත්නම් උරහිස හෝ හකු ප්‍රදේශයට යන වේදනාව. හෘදයට ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම නිසා ඇතිවන වේදනාව ස්නායු මාර්ග හරහා වම් අතට, උරහිසට හෝ හකු ප්‍රදේශයට පැතිරෙන්න පුළුවන්. තුන්වන ලක්ෂණය හුස්ම ගැනීමේ අපහසුතාවය. හෘදය නිසි ලෙස ක්‍රියා නොකරන විට ශරීරයට අවශ්‍ය ඔක්සිජන් ලැබීම අඩු වෙනවා. ඒ නිසා කෙටි හුස්ම ගන්න අපහසුවක් දැනෙන්න පුළුවන් ඔබට. මේ වීඩියෝව අවසාන වෙනතුරු බලන්න අමතක කරන්න එපා. ඔබට හෝ ඇයට ඔබේ ආදරණීය කෙනෙකුට ජීවිතේ බේරගන්න උපකාරී වෙන්න පුළුවන්. හතරවන ලක්ෂණය සීතල දාඩිය දැමීම. රුධිර ගමනාගමනය අඩුවීමක් සමග ශරීරයේ හදිසි තත්ත්වයකට පත්වෙන විට ඒ නිසා කිසිම වෙහෙසක් නැතුව සීතල දාඩිය ඔබට දාන්න පුළුවන්. පස්වන ලක්ෂණය තමයි ඕක්කාරය හෝ කරකැවිල්ල. රුධිර පීඩනය අඩුවීම සහ මොළයට හා ආමාශයට රුධිර සැපයුම දුර්වල වීම නිසා ඕක්කාරය, කරකැවිල්ල හෝ දුර්වල බවක් ඔබට දැනෙන්න පුළුවන්. ඔබට මේ ලක්ෂණ වලින් එකක් හෝ කිහිපයක් දැනෙනවා නම් ඒවා කිසිසේත්ම නොසලකා හරින්න එපා. දෙයක් සැකයි නම් වහාම හදිසි වෛද්‍ය උපකාර ලබා ගන්න. ඔයාගේ ශරීරය එහෙම නැත්නම් ජීවිතය බේරගන්න කලින්ම අනතුරු අඟවනවා. heart attack එකක් එන්න කලින් බොහෝ දෙනා නොදන්න වැදගත් පෙර ලක්ෂණ කීපයක් තමයි මම ඔබට කිව්වේ. මුල් මිනිත්තු කීපය ජීවිතය තීරණ කරන මොහොතක් වෙන්න පුළුවන්. ඊළඟ වීඩියෝවෙන් heart attack එකක් ආරම්භ වුණාම මුල් මිනිත්තු කීපය තුළ ඔබ කුමක් කළ යුතුද කියලා මම කතා කරන්නම්.